අපි බලමු වායුමය අවස්ථාවේ තියෙන භෞතික ගුණ මොනවද කියලා. වායු ගත්තම වායු ඉතාමත් සම්පීඩ්‍ය වෙනවා. ඒ කියන්නේ සම්පීඩනය කරන්න පුළුවන් හරිම පහසුවෙන්. ඒ වගේම තව භෞතික ගුණයක් ගත්තම වායු සෑම දිශාවකටම සමාන අයුරින් පීඩනය ඇති කරනවා. වායු මොන දිශාවකට ගමන් කරත් ඒ වගේ එකම විදියට පීඩනය ඇති කරනවා. ඒ වගේම තමයි වායු වලට ඝන හා ද්‍රව වලට වඩා සාපේක්ෂව ගත්තම අඩු ඝනත්වයක් තමයි තියෙන්නේ. මොකද වායු වල අංශු ළඟ ඇහිරිලා නැහැනේ. ඒවා ටිකක් ඈත් වෙලා තියෙද්දි ඒ මුළු තියෙන ස්කන්ධය පරිමාණයෙන් බෙදුවම ඒ වගේ ඉන්නේ සාමාන්‍යයෙන් සාපේක්ෂව අඩු ඝනත්වයක්. ඝන වලටයි ද්‍රව වලටයි වඩා සාපේක්ෂව වායු වල තියෙන්නේ අඩු ඝනත්වයක්. ඒ වගේම තමයි වායු වල තව භෞතික ගුණයක් ගත්තම හැඩයයි පරිමාවයි නිත්‍ය වෙන්නේ නැහැ. එකම විදියට නෙමෙයි හැඩයයි පරිමාවයි තියෙන්නේ. ඒක වෙනස් වෙනවා. මොකද හැඩයයි පරිමාවයි ඒවා අඩංගු භාජනයේ හැඩය සහ පරිමාව තමයි ගන්න. ඒ කියන්නේ දාලා තියෙන භාජනයේ පරිමාවයි දාලා තියෙන භාජනයේ හැඩයයි තමයි වායු වලට තියෙන්නේ. ඊගාවට තියෙන භෞතික ගුණය ඔයාලට ගණන් හදද්දිත් ගොඩක්ම වැදගත් වෙන එකක්. ඒක තමයි වායු කිසිම යාන්ත්‍රික බලපෑමකින් තොරව සම්පූර්ණයෙන්ම සමානව එක හා සමානව එකිනෙක සමග මිශ්‍ර වෙනවා. අපිට ද්‍රව එහෙම ගත්තම එහෙම මිශ්‍ර වෙන්නේ නැහැ. ඔයාලා දන්නවා ද්‍රවීය නිර්ද්‍රවීය ඒ වගේ එහෙම ද්‍රව මිශ්‍ර වෙන්නේ නැහැ. හැබැයි වායු කිසිම යාන්ත්‍රික බලපෑමකින් තොරව සම්පූර්ණයෙන්ම ඒ වගේම සමානව එකිනෙකට මිශ්‍ර වෙනවා.